දැන් ඕක මම ලස්සනටම දැකපු තැනක් තමයි සාමාන්‍යයෙන් ඔය ෆිල්ම් වල ෆිසික්ස් සමහර ෆිල්ම් වල ෆිසික්ස් හරියට පාවිච්චි කරනවා හරිද? දැන් සමහර ෆිල්ම් වල උන්ට ෆිසික්ස් අර කිසිම ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම මේ ඉන්දියන් ෆිල්ම් වලත් අර සවුත් ඉන්දියන් ෆිල්ම් තියෙනවා. ඩා ෆිසික්ස් තිබුණත් එකයි නැතත් එකයි හරිද? අර එකක් මම දැක්කා ෆිසික්ස් නෙමෙයි අර දැන් එකක් මම දැක්කා ඔයාලත් දැකලා තියෙයි ඒකේ අර කට් එකක් එහෙම සාමාන්‍යයෙන් ෂෙයා වෙනවා. අර හાર્ට් ඔපරේෂන් එකක්. අර දැන් කෙල්ල තමයි හાર્ට් ඔපරේෂන් කරන්නේ බිල්ඩින් එකේ උඩ තට්ටුවක ડોක්ටර්ස්ලා ඔපරේෂන් එක කර කර ඉන්නවා හાર્ට් එක මාරු කරනවා හරිද වෙන හાર્ට් එකක් ගන්නවා හරිද දාන්න ඕනේ හાર્ට් එක කොල්ලා පාරේ අරගෙන දුවගෙන එනවා හරිද දුවගෙන හැවිල්ලා අර බිල්ඩින් එක ඈත තියෙද්දි ඔහම හાર્ට් එක විසික් කරනවා හાર્ට් එක විසික් කරාට පස්සේ ඒ හાર્ට් එක උඩින් ඇවිල්ලා ඒ බිල්ඩින් එකෙන් ඒ වීදුරුවක් කඩාගෙන ඇවිල්ලා කෙල්ලගේ වෙතන වැටෙනවා ඇත්ත ෆිල්ම් එකක් හරිද ඊට පස්සේ පණ එනවා එක පාටම අර ඒ වගේ ඒවාත් තියෙනවා දැන් අර එකක් තිබ්බා ඒක හිටියේ මේ ඒක සවුත් ඉන්දියන් ෆිල්ම් එකක් ඒකේ රජිනිකාන්ත් හිටියේ හරිද රජිනිකාන්ත් කෙලින් දැන් ඒකෙත් ඇවිල්ලා අර දැන් ඔහම එයා තමයි වීරයා දුෂ්ටයෝ දැන් එනවා මෙහෙන් එනවා දැන් ෆිල්ම් වල දුෂ්ටයෝ එක එක පොලිම නෙන්නේ කට්ටිය මෙන්නේ නැහනේ හරිද දැන් නැත්ත වලියකට ගියොත් නම් උන් පැනලා ගහනවා ඔක්කොම එමුන් ටික දැන් අරගේ මේ අර විදියට දැන් මේ දුෂ්ටයෝ ඉන්නවා මේ පැත්තෙන් එකෙක් එනවා මේ පැත්තෙන් එකෙක් එනවා හරිද රජිනිකාන්ත් මොකද කරන්නේ තුවක්කුව ගත්තා එහෙම කරලා කොහොම වෙඩිල්ල තියනකොටම තුවක්කුව අතාරිනවා තියලා තුවක්කුව අතාරිනවා උණ්ඩ ගිහිල්ලා අරුවගේ වදිනවා තුවක්කුව ගිහිල්ලා මුගේ වදිනවා හරිද උණ්ඩ ගිහිල්ලා අරුව මරනවා තුවක්කුව ගිහිල්ලා මුගේ මරනවා දෙන්නම ඉවරයි හරි අන්න ෆිසික්ස් හරියට පාවිච්චි කරලා දැක්කද හරි රේඛීය ගම්‍යතා සංස්ථිතිය ලියන්න ගන්නටක් ගාලා